හැබැයි දැන් ඔයාලට කියන්න ඕන දේ තමයි අපි නම් කොහොම හරි අවුරුදු 60ක් 70ක් 80ක් ජීවත් වෙයි. මේ අලුත් පරපුරේ උන් ටික ටට්ටක් ගාලා මැරෙනවනේ. අඩු වයසෙන් මැරෙනවනේ. මේ අඩු වයසෙන් මැරෙන පිළිකායම හැදෙන මොකද හේතුව? මොකද හේතුව? මේ පිළිකායම හැදෙන්න මොකද හේතුව? හරියට හරි මගේ උත්තරය ආවේ වසවිස කණ එක නේ. වසවිස කණ එක නෙමෙයි උත්තරේ. අපි හදාගත්ත ලස්සන උත්තරේ ඔක වසවිස කණ එක. වසවිස කණ එක නෙමෙයි. මේ ඉන්න සෙට් එක ධර්මයේ අතෑරලා අධර්මයේ ගොඩ දාන එකෙන් තමයි මේ වේලසිනින් මැරෙන්නේ. දැන් ඔය වසවිස කනලා සාකයකින්ද නිෂ්පාදනය කරේ. ඔය වසවිස ටික සාකයෙන්ද නිෂ්පාදනය කරේ. ස්වභාව ධර්මයෙන්ද වස ටික දුන්නේ. කවුද වස ටික දුන්නේ නං ඇවිල්ලා? කවුද දුන්නේ? මං අහන්නේ වසවිස හැදුවේ අහකින්ද? අපෙන් හැදුවේ. එහෙනම් අපි ධර්මයේ කියන එක ඇඟට නොදා අධර්මයේ කියන එක මිනිස්සු මරලා හරි කමන්න අපිට ජීවත් වෙන්න ඕනේ කියලා අපි සාධකයක් හදාගෙන සාකයට බයින්න එපා. වසවිසේ කියලා බයින්න එපා. අපි හැදුවේ. ඔකේ ලස්සනම දේ තමයි මී ගහ දන්නවනේ අපේ අප්පච්චියේ. මී ගහ දන්නවනේ. ඔය මී ගහේ තියෙන විශේෂත්වය මොකක්ද? මී ගහේ තියෙන විශේෂත්වය මොකක්ද? මී ගහ තමයි මගේ රත්තරන් බුදු අම්මේ අප්පච්චියේ පැය 24ම අපිට ඔක්සිජන් දෙන්නේ. දැන් නිකමට හිතන්න ඔයාලා ප්‍රයිවට් හොස්පිටල් එකක නැවතුණා නම් හොඳ ලස්සනම දේ. ප්‍රයිවට් හොස්පිටල් එකක නැවතිලා මරණාසන්න ලෙඩක් ඇදුණාන් පස්සේ අර ඔක්සිජන් ටැංකියක් කීයක විතර ඔයාලට දෙයිද? බර ගානක් යනවනේ. අර ඔක්සිජන් ටැංකියක් ගහන බර ගානක් යනවනේ. නිකන් ගහන්නේ නැහනේ. හැබැයි මී ගහක් යට දෙලා හිටොත් එයා මුළු පැය 24ම අපිට දෙනවා. හරි නම් අපි මී ගහට තවදර 50000 ලක්ෂයක් විතර ගෙවන්න ඕනේ. හැබැයි අපිට නිකන් දෙනවනේ. රජ කාලේ දේවානම් පීතිස් රජුරුවන්ගේ කාලේ මී ගහක් කැපුවම මොකෝ කරන්නේ? උල තියලා මරනවා. මී ගහට අතක් හරි දිව්වොත් උල තියලා මරනවා. එහෙම රටක් මේක. හැම රාජ්‍යයක්ම මොකද කරේ? හැම රජ කෙනෙක්ම මී ගහට අතක්වත් තියන්න දුන්නේ නැහැ. ඔයාලා දන්නද තට්ටු 3-4 ගුණක් කමන්නේ නැහැ. ගෙට උඩින් මී අත්තක් තියෙනවා නම් අත්ත කපන්න බෑ. ගේ කඩලා අයින් කරන්න ඕනේ. ඒක තමයි නීතිය. එහෙමයි රජවරු නීතිය හැදුවේ. ඔක්සිජන් තිබිච්ච ගහ හැදුවේ. ඒක ඔක්සිජන් විතරක් නෙමෙයි මගේ රත්තරන් අම්මේ. මී ගහේ කිසිම තැනක් විසි කරන්න නැහැ. මී ඇටේ මාවවුලු කාලා මාවවුල අසුචි කරන්න යන වලපා කරන්න ගංගවල් වල දියුරු වලට මේ ඉවුරේ මාවවුල ජරා කරන් පස්සේ මේවා පැත්තකට කළු පාට කොට ගෑනවා. දැකලා තියෙනවනේ? පැත්තකට කළු පාට කොට ගෑනවා. අපේ පරණ ගොවියෝ මොකද්ද කරේ? අර ටික ඔක්කොම එකතු කරන් ඇවිල්ලා ගිනිකූරු පෙට්ටි පියරකින් ඇදුවා යූරියා කිලෝ 2ක බලයක්. අරක කලවම් කළ වතුරට කුඹුරට ගවයන් පස්සේ ගොයම් මැස් වෙන්නේ නැහැ. සත්තු මැරුන්නේ නැහැ. ඒ කාලේ මිනිස්සු පව් කරේ නැහැ. පව් කරේ නැහැ. ඔය ඒව තමයි ගැව්වේ. ඕක සුද්ධ දැක්කා. සුද්ධ මේක දැකලා මොකද්ද කරේ? අපේ උ හරක් කළා, අපේ උ මෝඩය කොල්ලා ගැහුවා මී ගස් ඔක්කොම කපලා පාලා. අන්න පාලම් ගහනකොට අයි නොකෑවක් කමන්නේ පාලම් ගහනවනේ. අපේ මිනිස්සු තොරේ රන් එක මී ගස් ඔක්කොම කැපුවා. සුද්ධ ලස්සන ප්ලෑන් එකක් ගැව්වා. පාලම් ගහනකොට අපි යහුණා. සුද්ධෙවන්න ගත්තා. උඹලා ගොයන් ටික හැදෙන්නේ නැහැ දැන් නේ. ගොයන් ටික නික අඩපර වෙලා වගේ. මං තෙල් එකක් එවන්නම්. සුද්ධෙව්ව තෙල් එක. සුද්ධෙව්ව පොහොර එක. හරි සුද්ධ ඒක මම්ම ඊළඟ හැදෙන්න ඕන වල් පැලෑටියයි කුමියයි දෙක මේ සමග මෙව්ව අපිට. මෙහෙ එකක් ගහනකොට තව එකෙක් හැදිලා. මෙහෙ එක වල් පැලියට මරනකොට තව එකක් හැදිලා. දැන් ඉතින් හැමදාම කොහොමයි පසත් ඉවරයි. මේ උතුරු මැද පළාතේ මිනිස්සු බොන වතුර ටිකේ ආසනික් තියෙනවා. අර ගොයන් තෙල් වලින් ලැබිච්ච දේ වහකොඩු නරක් කළා ගල් වල මැරෙනවා. දැන් මේ මරාගත්තේ මේ වසවිස කැවපේකද? ඔයන්න වසවිස දුන්නේ කවුද කියලා? වසවිස දුන්නේ අපිමයි. එහෙනම් හේතුව තමයි ධර්මය අතෑරලා දාලා අධර්මය ගොඩ ගන්න තරමට අපිට මරුන් කන්න වෙනවමයි.